මහගෙදර අන්තිම පහන. අවුරුදු 20 ගණනකට පස්සේ දනුව මහගෙදරට ආවේ හිතේ බරක් තියාගෙන. ගේ පුරාම මකුළු දැල් බැඳිලා, පරණ ලී බඩු වලට වේයෝ ගහලා. හැබැයි සාලෙමෙදි තිබුණු පරණ මේසය උඩ එකම එක අලුත් පහනක් පත්තු වෙලා තිබුණා. කවුද මේක පත්තු කළේ? දනුව පුදුම වුණා. ගේ වටේම කවුරුවත් හිටියේ නැහැ. එකපාරටම ඔහුට ඇහුණා කාමරයක් ඇතුලෙන් ලස්සන ගීතයක් වුණන හඬක්. ඒ හඬ හරියට ඔහු පුංචි කාලේ ආදරය කරපු ඒත් අකාලේ සමුගත් මීනුගේ හඬ වගේමයි. දනුව වෙවුලන දෑතින් කාමරේ දොර ඇරියා. එතන තිබුණේ පරණ පින්තූරයක් විතරයි. හැබැයි ඒ පින්තූරේ හිටපු මීනුගේ ඇස් දෙකෙන් කඳුලක් වැටෙනවා ඔහු පැහැදිලිවම දැක්කා. ඒ එක්කම මුළු ගේ පුරාම පිච්ච මල් සුවඳක් පැතිරුණා. ආදරේ කියන්නේ ශරීරයකට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. සමහර ආත්මයන් තමන් ආදරය කරපු අය එනකන් දශක ගණනාවක් වුණත් බලාගෙන ඉන්නවා. මහගෙදර අන්තිම පහන නිවුනේ නැහැ. මොකද ඒක පත් වෙලා තිබුණේ නොමියෙන ආදරයෙන්.